ළමයෝ හරිද? දැන් එයාට දැනනවා නම් කියන්නේ මොකද මම රට මතක නැහැ. හරිද? එතනදී සාරකා විද්‍යාඥයෙක්ට මේ අපේ සෞරව්‍යග්‍රහ මණ්ඩලයට අමතර එකක් මේ කොහේ හරි එහෙම මේ කැරකි කැරකි එනවා කියලා. හරිද? ඒ එන එක අපිට අයිති නැති වස්තුවක්. ඒ හින්දා මෙයා තව රිවයින් කරලා බැලුවා. බලලා ඒක පස්සට දාලා බැලුවා මේ එයාගේ ප්‍රෝග්‍රෑම් එකේ ඒක පස්සට දාලා බැලුවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ යාට තේරුණා මේක අපේ සර්වග්‍රහ මණ්ඩලයට අයිති නෑ. එයා එනවා කියලා දැනගත්තට පස්සේ අපේ ලෝකෙටම දැනුම් දුන්නා මෙන්න මෙහෙම දෙයක් මෙන්න මෙහෙම වෙනවා. ඒක ගැන හොයන්න කියලා. ඊට පස්සේ නාසා ආයතනයක් තව අපේ රටවල් තියෙනවනේ මහා ගොඩක් තියෙනවා. ඒක සම්බන්ධව විග්‍රහ කරන්න. ඒගොල්ලෝ හොයන්න ගත්තා. ඔතනදී ලොකු ප්‍රශ්නයක් වුණා. නාසා ආයතනයේ පොඩි දේවල් ග්‍රහය පරීක්ෂණය කරන්න යවපු යානවලින් කැමරා කරගන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ යන වෙලාවේ ඒ ෆොටෝ ටික එළියට දැම්මේ නැහැ. මහජනයට බලන්න එළියට දැම්මේ නැහැ. දැම්මේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ඒගොල්ලෝගේ ඒක රහසිගතව කරන වැඩ. හරිද? ඒ වුණාට අනිත් මේ රටවල් වල ඒගොල්ලෝ නිරීක්ෂණය කරගෙන ගියා. අපිට අපේ පෘථිවියට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ මෙතන. හරිද? මේගොල්ලෝ බලාපොරොත්තු වුණාට වැඩිය වේගෙන් මේගොල්ලෝ යනවා. මෙයා යනවා තප්පරයට කිලෝමීටර් 57ක වේගයෙන් යනවා. ඒ යන වේගයේ සමහර වෙලාවට ඒගොල්ලන්ට හිතන්නත් බැරි මේ ඉලිස්සාකාර වේගයකින් නෙමෙයි යන්නේ නිකන් මේ මතකෙ ඉන්නේ මේ එහෙම යනවා. ගිහිල්ලා එයා සූර්යයාට ලඟ වෙනකොට එයාගේ වල්ගය නැති වුණා. ඒ කියන්නේ සූර්යයාගේ ශක්තිය වැඩි හින්දාද එයාගේ වල්ගය නැති වුනේ? ඒක තමයි අන්න එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ විද්‍යාඥයන්ට ප්‍රශ්නයක් ඔබ. හරිද? අනිත් වල්ගාට අර වෙන්නේ සූර්යාගේ බලයට වල්ගය පිටිපස්සට යන්නේ. මුලින් යන්නේ වල්ගේ. ඔව්. හරිද? දැන් මෙයා එන්නේ වල්ගේ ඉස්සරහට දාන්න. ඒකේ තියෙන්නේ හීලියම්. හරි හීලියම්. ඒ කියන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් හීලියම් ජලය ඔක්කොම අරගෙන ඉස්සරහට යන්නේ. කිසිම මේ වෙනතුරු කිසිම වල්ගාතරමක් ඒ විදිහට යන්නේ නැහැ. අපි දැකලා තියෙන්නේ එහෙමනේ යන්නේ නේ. එතකොට නේ අර පිටිපස්සේ දිග එන්නේ. ඒ වගේම මුලින් විද්‍යාඥයෝ කල්පනා කරුවා මේක කිලෝමීටර් 15ක් දුරත්ව කියන්නේ ඒකේ ප්‍රමාණය කිලෝමීටර් 15ක් කිලෝමීටර් 6ක් විතර වගේ වට ප්‍රමාණය. ඒ කියන්නේ වල්ගාතරවේ. ඔව්. අම්මා. ඔව්. අන්තිමට හොයාගත්තා ඒකේ දිග කිලෝමීටර් 11යි කිලෝමීටර් 7ක බලක් ඇතුව තමයි මෙයා යන්නේ. දැන් ගිහිල්ලා සූර්යාටම කිට්ටු වුණා. දැන් විද්‍යාඥයන්ට ඒ ගැන මොකොත්ම කියන්න බෑ. එයා එන්නේ ආයි දෙසැම්බර් 19 වෙනිදා අපේ සර්වග්‍රහ මණ්ඩලයෙන් අපේ පුතුවේට පේන නිර්මාණය කාලය වෙනකොට එන්නේ ඔන්න ඔය මෙන්න මේ දෙසැම්බර් 19 වෙනිදා. හරිද? ඊට පස්සේ එයා විද්‍යාඥයෝ නිරීක්ෂණය කරනවා. එයා මෙතනින් පස්සේ ගියාට පස්සේ ආයෙ කවදාවත් අපේ සෞරග්‍රහ මණ්ඩලයට එන්නේ නැහැ. දැන් එතකොට ඕක බලන්න කියලා දෙසැම්බර් 19 මෙහෙම එකක් වෙයි කියලා දැන් මාධ්‍යෙන් දැනුවත් කරයි. බලන්න ඉවරයි.